ඔයාලා හැමෝම හොඳින් නේද? කාලෙකට පස්සේ ඔන්න මං ඔයාලව බලන්න ආවා. ඔන්න අද මං කියලා දෙනවා මූණ අමතක වෙලා තිබුණ කෙනෙක්ට මූණට මුලින්ම කරන්න ඕන දේ මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් ඔයාලා බලනවා ඇති මූණ අමතක වෙලා තිබුණ අය කවුද කියලා. ඔයාලා නොදන්නවා වුණාට එහෙම කොටසකුත් අපි අතරේ ඉන්නවා. බලමු ඒ කවුද කියලා. බබාලා හම්බෙලා මාස 6ක් විතර යනකම් අමලා මූණට මොකොත්ම ට්‍රීට්මන්ට් එකක් කරන්නේ නැහැ. ඒකට හේතුව බබාලට ගොඩක් ආදරේ නිසානේ. ඉතින් ඒ වෙනකොට ඔයාගේ මූණ හොඳටම ඩැමේජ් කරගෙන ඉවරයි ඔයා. ඒ වගේම තව කොටසක් ඉන්නවා ක්‍රීම් ඇලර්ජි කරගෙන මම නම් ආයේ මූණට මොකොත්ම try කරන්නේ නැහැ. මේ විදිහටම මූණ තියාගන්නවා. එහෙම නැත්නම් මට මූණක් ඉතුරු වෙන්නේ නැහැ කියලා හිතිලා හැමදේම අමතක කරලා ඉන්න කොටසකුත් තියෙනවා. එයාටත් පුළුවන් මේ ට්‍රීට්මන්ට් එක try කරන්න. තව කොටසක් ඉන්නවා කම්මැලිකම නිසා උදේට ෆේස් වොෂ් එකක් පාවිච්චි කරලා ආයෙ නිදා ගන්න ලෑස්ති වෙලාවට මූණ හොදලා නිදා ගන්න කොටසකුත් ඉන්නවා. කිසිම ක්ලෙන්සර් එකක් ස්ක්‍රබ් එකක් යූස් නොකර පැක් එකක් යූස් නොකර මූණ තැන් තැන් එක පාටවල් වෙලා ඩැමේජ් කරගෙන ඉන්න කොටසකුත් ඉන්නවා අපි අතරේ. ඉතින් ඒ හැමෝටම මම අද කියලා දෙනවා මූණට ට්‍රීට්මන්ට් පටන් ගන්න කලින් කොහොමද ආයෙමත් තිබ්බ මූණ ඉක්මනටම හදාගන්න කියලා. එක පාරින් එක ට්‍රීට්මන්ට් එකකින් කොහොමද රිකවර් කරගන්නේ කියලා. එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. මේ ඔයාලා දකින්නේ මම සැලෝන් එකෙන් කරපු ගෝල්ඩ් ෆේෂියල් එකක්. ඇත්තටම කිව්වොත් මට සැලෝන් එකෙන් කරපු ගෝල්ඩ් ෆේෂියල් එකට වඩා මම කරපු ගෝල්ඩ් ෆේෂියල් එකෙන් මට රිසල්ට් තිබුණා. ඒ නිසා මම අද ඔයාලට හැමදේම අඩුවක් නැතුව A to Z කියලා දෙන්නම්. කොහොමද හරියටම ගෝල්ඩ් ෆේෂියල් එකක් ගෙදර තියෙන දේවල් වලින් කරගන්නේ කියලා. මේ ෆේෂියල් එකෙන් පස්සේ ඔයාලගේ මූණ ඔයාලට හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙයි. මම මේ කප් එක ගත්තේ මේ කප් එකටම හදාගත්තාම ඔයාලට පුළුවන් මේක දවස් 3ක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. මුලින්ම මම මේ හදන්නේ අපේ ක්ලෙන්සර් එක. මේ තියෙන්නේ කඩල පිටි. කඩල පිටි වලින් හැන්දක වගේ ප්‍රමාණයක් මේ කප් එකට මම දාගන්නවා. ඔයාලට පුළුවන් මේක ඔයාලට පහසු භාජනයක හදාගන්න. මම මේ කප් එකටම හදාගන්නේ මට ලේසි නිසා. කඩල පිටි හැන්දක් වගේ එකතු කරලා මම ඊළඟට එකතු කරන්නේ මේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් කියන්නේ මේක මම එලකිරිවල උඩ යොදය වගේ කොටසෙන් තමා අරගත්තේ. ඒ නිසා thickness එක වැඩි ඇති. ඔයාලා ෆ්‍රෙෂ් මිල්ක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම මේ එකතු කරන්නේ සීනි. සීනි අත්‍යවශ්‍යයි එකතු කරන්න. මොකද මේ ක්ලෙන්සර් එක හොඳට ක්ලෙන්ස් වෙන්නේ මේ සීනි වලින්. ඒ නිසා සීනි වලින් යම් ප්‍රමාණයක් ඔයාලා එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න. මොකද කඩල පිටි මික්ස් වෙන්න ටික වෙලාවක් ගන්නවා. ඒත් ඔයාලා හොඳට මික්ස් කරගන්න. මේක ක්‍රීම් එකක් වෙනකන් ඔයාලට තේරෙනවා නම් මේකට වතුර ගතිය මදි කියලා තව ටිකක් එකතු කරගන්න ෆ්‍රෙෂ් මිල්ක් වලින්. ක්‍රීම් එකක් වගේ වෙනකන් හොඳට මික්ස් කරගන්න. ඒක තමයි වෙන්න ඕනේ. බලන්නකො අපේ ක්‍රීම් එක මේක ෆ්‍රිජ් එකේ දාලා අපිට දවස් 3ක් තියාගන්න පුළුවන්. මේ ක්ලෙන්සර් එක ඔයාලට ඩේලි පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ඩේලි පාවිච්චි කරන්න. ස්ක්‍රබ් නම් ඩේලි කරන්න හොඳ නෑ. ඒ නිසා මතක තියාගන්න ක්ලෙන්සර් එක ඔයාලට මේ දවස් 3ම පාවිච්චි කරන්න. එක දිගට පුළුවන් දවස් 3ක් නෙමෙයි දවස් 4ක් තියාගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට හොඳට සීල් කරලා ඔයාලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ ස්ක්‍රබ් එක හදාගන්න විදිහ. අපි මේ ටික ඔක්කොම හදාගෙන යමු අපේ ෆේෂියල් එක කරගන්න. මේ දැම්මේ මම කොෆි වලින් තේ හැන්දක් වගේ දාගන්න අවශ්‍ය ප්‍රමාණයට දාගන්න එච්චරයි. ඊළඟට මේ තියෙන්නේ මුං යට පිටි කරගෙන මම ගෙදර බ්ලෙන්ඩ් කරලා හැබැයි 100%ක් බ්ලෙන්ඩ් කරන්න එපා. 60ක වගේ ප්‍රමාණයක් වෙන්න බ්ලෙන්ඩ් කරලා මේ විදිහට කෑලි හිටින විදිහට ගන්න. එතකොට තමයි අපේ ස්ක්‍රබ් එක හොඳටම වැඩ කරන්නේ. මේකෙනුත් හැන්දක් වගේ දාලා අපි ඊළඟට එකතු කරගන්නේ මොනවද කියලා බලමු. මේ විදිහට මුං යට පිටිත් අපි දාගෙන ඊළඟට මම දාන්නේ මීපැණි. ඔයාලා අහලා තිබුණානේ ඔයා කොහෙන්ද හොඳ මීපැණි හොයාගන්නේ කියලා. මම ඉතින් මෙන්න මේ සිද්ධාලේප එකේ තියෙන මීපැණි එක තමයි දැනට පාවිච්චි අරන් තියෙන්නේ. වෙන මීපැණි වල මම තාම try කරලා නැහැ. මේක මම ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා මගේ අවශ්‍යතාවයල් වලට ගන්න. ඉතින් ඒ නිසා ෆ්‍රිජ් එකේ දාපුවහම පොඩ්ඩක් ඝන ගතියක්, තික් ගතියක් තියෙනවා. එකපාර වැක්කිරෙන්නේ නැහැ. එතකොට ඔයාලා හිතනවා ඇති සමහර විට මේක මීපැණි නෙමෙයි කියලා. මේ මෙහෙම වෙලා තියෙන්නේ මේක ෆ්‍රිජ් එකේ දාලා තියෙන නිසා. එහෙම නැතුව මම දන්න තරමින් මේ මීපැණි එක හොඳයි. දැන් මේ මීපැණිත් එකතු කරගෙන අපි මේක හොඳට මික්ස් කරගමු. ඔයාලට තේරෙනවා නම් මේකත් තව දියාරු වෙන්න ඕනි කියලා ෆ්‍රෙෂ් මිල්ක් හරි තව මීපැණි හරි එකතු කරන්න.
දැන් ඔය විදිහට හොඳට මික්ස් කරගමු. ඊට පස්සේ මේකත් අපිට සීල් වෙන්න වහලා තියන්න පුළුවන්. වහලා තිබ්බට ඔයාලා මේක දවස් 3-3ට වගේ ස්ක්‍රබ් එක මුලින් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. මේක දවස් 5ක 6ක වගේ කාලයක් නම් තියාගන්න අමාරු වෙයි. ඒ නිසා දවස් 3න් වගේ පාවිච්චියට ගන්න. දැන් මේ මං හදන්නේ අපේ පැක් එක. පැක් එක හදන්න අපිට ඕන වෙනවා බිත්තරයක්. මෙන්න මේ විදිහට ප්ලේට් එකකට මේක කඩලා දාගන්න. දාගෙන මම පෙන්නන විදිහට හරි ඔයාලා කොහොම හරි ඔයාලට ලේසි විදිහකට කරන්න ඕනේ මේකේ තියෙන කහ මදේ. කහ මදේ හරියටම වෙන් කරලා ගන්න ඕනේ. සුදු මදේ ගෑවෙන්නේ නැති වෙන්න. මෙන්න මේක තමා අපි පාවිච්චි කරන ගෝල් පැක් එක. අපි සැලෝන් එකෙන් යූස් කරන ගෝල් පැක් එකට වඩා 100,000 ගුණයක රිසල්ට් එකක් මෙන්න මේ කහ මදෙන් අපිට ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා සතියකට දෙපාරක් තුන් පාරක් වුණත් කිසි ප්‍රශ්නයක් නෑ මෙන්න මේ පෙන්නන පැක් එක පාවිච්චි කරන්න. ඔයාලගේ ස්කින් එකට ෆේස් එකට විතරක් නෙමේ බොඩි එකටත් පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. ඔයාලගේ ස්කින් එක මාරම විදිහට බ්‍රයිට් කරගන්න පුළුවන් මේ කහමද පාවිච්චි කරනවා නම්. ඒ නිසා ඉතින් 5000ට එහා ගෝල්ඩ් ෆේෂියල් වලට යන්න එපා. මෙන්න මේ වගේ ට්‍රීට්මන්ට් try කරන්න. ඊළඟට කහ වලින් පුංචි ප්‍රමාණයක් එකතු කරන්න ගොඩක් එකතු කරන්න එපා. මූණ දැවිල්ල වගේ ගන්නවනේ. කස්තූරි කහත් මේකටම හරියනවා. ගිතෙල් වලින් තේ හැන් දෙකක් වගේ දාගන්න. ගිතෙල් නැති අයට පුළුවන් මෙන්න මේ විදිහට E විටමින් කරලක් කඩලා දාගන්න. එහෙමත් නැත්නම් මගේ මූණ ගොඩක් ඔයිලි නිසා තමයි ගිතෙල් මම පාවිච්චි කරන්නේ. ඔයාලට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාලට පුළුවන් වැස්ලින් පාවිච්චි කරන්න. වැස්ලින් දාන්නත් පුළුවන්. ඊළඟට අපි මේ පැණි එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. අපේ ලයොත් බොයි කියනවා වගේ 120ට හැඳි ගන්න තමයි තියෙන්නේ. හොඳට හැඳි ගාලා හොඳට මික්ස් කරගන්න. ඒත් එක්ක මම මේකට කඩලපිටි පුංචි ප්‍රමාණයක් එකතු කරන මේක පොඩ්ඩක් අර පැක් එකක් වගේ මුණට තද වෙන්න ඕන නිසා ඒකත් ඉතින් අත්‍යවශ්‍යම නැහැ. කෝන් ෆ්ලාත් මේ වෙලාවේ එකතු කරන්න පුළුවන් පැක් එකට. කැමති නම් ඒ දෙකම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි මේ වෙලාවේ තව කෝමාරිකා කෑල්ලකුත් ලෑස්ති කරගමු අපේ ෆේෂියල් එකට. ඔයාලට පුළුවන් කෝමාරිකා නැත්තම් ඇලෝ ජෙල් පාවිච්චි කරන්න. හරි මේ ටික ඔක්කොම අපි දැන් ලෑස්ති කරගෙන යමු අපේ ෆේෂියල් එක කරගන්නේ කොහොමද කියලා බලන්න. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ මගේ හෙයා කට් එකකින් පස්සේ මගේ හෙයා එක කොහොමද දික් වෙලා තියෙන්නේ කියලා. මම ගෙදරදීම හදාගන්න ඔයිල් එකක් දාලා ඇති ඒක පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ඒ ඔයිල් එකෙන් තමයි මගේ කොණ්ඩේ ආයෙමත් මම මේ විදිහට දික් කරගත්තේ. දැන් අපි ඉස්සල්ලාම අපේ ෆේෂියල් එකට කලින් මූණ හොඳට වොෂ් කරගන්න ඕනේ ෆේස් වොෂ් එකකින්. ඔයාලා පාවිච්චි කරන හොඳ ෆේස් වොෂ් එකකින් හොඳට මූණ ඉස්සල්ලාම පිරිසිදු කරගෙන ඉන්න. ඕනම ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි කරද්දී විනාඩි 2ක් වගේ හොඳට අපේ මූණේ පිරිසිදු වෙන්න ඕනේ තැන්. තදට නෙමෙයි අපේ වෙදගිල්ල පාවිච්චි කරලා හොඳට රබ් කරන්න ඕනේ. ඒ තැන් පිරිසිදු වෙන්න. ඊළඟට දැන් අපි වොෂ් කරගෙන ක්ලෙන්ස් එක පාවිච්චි කරමු. ෆේස් වොෂ් එකකින් පස්සේ අපි ක්ලෙන්ස් එක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේකත් එහෙම තමයි විනාඩි 2ක් 3ක් හොඳට මූණට ඇප්ලයි කරලා හොඳ මසාජ් එකක් දෙන්න ඕනේ. මූණේ ඔයාලට තේරෙනවා නහය දෙපැත්ත වගේ තැන් හොඳට පිරිසිදු වෙන්න ඕනේ. නැත්නම් ඒ වගේ තැන් ඉක්මනින් කළු පෑ වෙන්න බලනවා. ඒත් එක්කම නිකට යට ඒ වගේ තැන්වල white head black head එන්න බලනවා. නෝස් එක උඩ. ඒ වගේ තැන් හොඳට බලලා ඒ තැන් වලට වැඩිපුර මසාජ් එක දෙන්න. මූණේ අවපැහැ වෙනකොට තැන් තැන් එක එක පාටවල් වෙනවනේ. ඒ තැන් බලලා හොඳට ක්ලෙන්ස් කරගන්න ඉස්සලාම. ඔයාලට කියන්න ඕනේ මේ ෆේෂියල් එකෙන් පස්සේ මම සතියකට විතර පස්සේ මගේ මූණේ වෙනස හොඳටම දැක්කා. ඒකට සතියක් වගේ යනවා. පිම්පල් තියෙන මූණකට එතකොට චූටි බිබිලි ගොඩාක් දාලා තියෙන මූණකට පහවදා උදේ නැගිටිනකොට මේ බිබිලි නැති කරගන්න පුළුවන් තරම් හොඳ ෆේෂියල් එකක් තමයි මේ. ඒ නිසා ඔයාලා අදම try කරන්න මේ ෆේෂියල් එක. පුදුම රිසල්ට් එකක් තියෙනවා මේ ෆේෂියල් එකේ. මෙන්න මේ විදිහට කාලයකට සැරයක් මූණ ට්‍රීට්මන්ට් එකක් කරේ නැතුණා මේ වගේ තැන් හොඳටම අපිරිසිදු පෙනුමක් ගන්නවා. ඒ තැන් බලලා හොඳට ක්ලෙන්ස් කරගන්න.
ඒ තැන් තමයි ගොඩාක්ම අපිට පිරිසිදු කරගන්න උවමනාව තියෙන්නේ. ඊට පස්සේ විනාඩි 3කට වගේ පස්සේ ඔයාලා මූණ පිරිසිදු කරගන්න වොෂ් කරලා දාන්න. ඊට පස්සේ ඔයා ළඟ තියෙන ටෝන් එකකින් හරි කෝමාරිකා වලින් හරි මූණ එහෙම නැත්නම් අයිස් කැටයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මූණ හොඳට ඇප්ලයි කරලා විනාඩියක් වගේ ඉන්න හොඳට වේලෙනකම්. ඊට පස්සේ ස්ක්‍රබ් එකට යමු අපි. ඒ වගේම තමයි ක්ලෙන්ස් එකෙන් පස්සෙත් පුළුවන් අපිට හොඳට උණු වතුර එකකින් මූණ ස්ටීම් කරන්න. ඊට පස්සේ අපි ස්ක්‍රබ් එකෙන් පස්සෙත් ඒ දේ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හොඳටම ඩැමේජ් මූණක් නම් ක්ලෙන්ස් එකෙන් පස්සෙත් මූණ හොඳට ස්ටීම් කරලා ස්ක්‍රබ් එකෙන් පස්සෙත් මූණ හොඳට ස්ටීම් කරගන්න ඔයාලා පළවෙනි දවස් දෙක තුනේ කාලයකට පස්සේ ට්‍රීට්මන්ට් එකක් කරනවා නම්. මේ මම දැන් ස්ක්‍රබ් කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ මම ස්ක්‍රබ් එකෙන් පස්සේ ස්ටීම් කරලා මගේ පැක් එක ඇප්ලයි කරන වීඩියෝ ටික වීඩියෝ වෙලා නැහැ. ඒකට මට සමාව වෙන්න. මේ තියෙන්නේ මං හදාගත්ත එග් වලින් හදාගත්ත පැක් එක ඇප්ලයි කරාට පස්සේ. ඇප්ලයි කරලා හොඳට මූණට ඇබ්සෝබ් වෙන්න විනාඩි 20ක් වගේ ඔයාලා රෙස්ට් කරන්න. මූණේ පල්ලෙහාට එල්ලෙන්න රෙස්ට් කරන්න එපා. මේ ෆේෂියල් එකෙන් පස්සේ ඔයාලගේ මූණ 100%ක් ක්ලියර් කරගන්න පුළුවන්. ඊට ස්ටෙප් ටික මම පස්සේ කියලා දෙන්නම්. හෙමින් අපි කොහොමද මූණ රිකවර් කරගන්නේ කියලා බලමු. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ඔයාලා හැමෝටම සුබ සතියක්.